සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් උන්න අස්වසුම නවතම තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් උන්න අද දිනේ තමා 2026 මැයි 2 වෙනිදා. ඉතින් ඔන්න ඔයාලට අද ඔයාලට මැයි මාසයේ අස්වසුම දීමනාව තොරතුරු සියල්ලම අරගෙන ඇවිල්ලා තියෙනවා. අද දින තොරතුරු සියල්ලම වීඩියෝක අවසානයේ තෙක් රැඳී සිටින්න. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් මතක් කරන්න තියෙනවා. ඉතින් ඒ තමයි ඔයාලා අපේ channel එකේ පළවෙනි වතාවට වීඩියෝ එකක් බලන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා සහ අපේ Facebook වීඩියෝ follow කරලා එකතු වෙන්න. ඉතින් මොකද කියනවනම් අස්වැසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැනගැනීමේ හැකියාව තියෙනවා අපේ නාලිකාවෙන් සහ Facebook පිටුවෙන්. ඉතින් YouTube එකේ කට්ටිය පල්ලෙහා පෙන subscribe කියන බටන් එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Facebook එකේ කට්ටියත් follow කරලා එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් අහලා තිබුණා මැයි මාසයේ අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරගෙන එන්න කියලා තිබුණා. ඉතින් මැයි මාසයේ අස්වැසුම දීමනාව ඔයාලට ගන්න පුළුවන් දවස සහ ඒ දින සියල්ලම අපි අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න මේ මැයි මාසයේ අස්වැසුම දීමනාව කාටවත් වැඩි වෙන්නේ නැහැ. මම දැක්ක ගොඩක් වීඩියෝස් කරලා තිබුණ කට්ටිය අප්‍රේල් මාසේ දීමනාව වගේ වැඩි වෙනවා කියලා. ඉතින් එහෙම වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඒ අප්‍රේල් මාසේ දීමනාව වැඩි කරේ ඔයාලට ඒ අවුරුදු සමයේ හින්දා. ඔයාලා දන්නේ නැති හැම අවුරුද්දකම හැම අවුරුදු සමයේම අවුරුදු බඩු මල්ලක් කියලා අඩු ආදායම් ලාභීන්ට ඒ සහන බඩු මල්ලක් ලබා දුන්නා. ඉතින් ඒක වෙනුවට මේ සැරේ බඩු මල්ලක් දෙන්න නැතුව අස්වැසුම මුදලම වැඩි කරලා තමයි ලබා දුන්නේ. ඉතින් ඔන්න ඒක මේ මැයි මාසේ ලැබෙන්නේ නැහැ. ඒක අප්‍රේල් මාසෙට පමණක් සීමා වුණ දෙයක් කියලා ඔන්න මුලින්ම මතක් කරනවා. ඉතින් ඒ වගේම ඔයාලට මැයි මාසේ අස්වැසුම දීමනාව එකටම වැටෙන සිස්ටම් එකට. ඉතින් සිස්ටම් එකට ඔයාලට මැයි මාසේ 7 8 9 වෙනකොට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කොහොමුණ සිස්ටම් එකට වැටුණා කියලා මුදල් අතට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මුදල් වැටෙන්න ඕන. ඉතින් සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට ඔයාලට 12 13 වගේ වෙනකොට ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තොරතුරු ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. මේ තොරතුරු වෙනස් වුණොත් එimhe අපි අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරනවා. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක පල්ලෙහාම ඔයාලගේ අස්වැසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න කමෙන්ට් කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.